විද්‍යාවේ සහ අවිද්‍යාව පිළිබඳව කතා කරන විට අපි දිගින් දිගටම වැඩසටහන් කීපයක් කරගෙන ආවා. මම අද දවසේ මේ විද්‍යාව හා අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්නට මේ පිළිබඳව දිගින් දිගටම අපි සමග වැඩසටහනට සහභාගී වුණු අශෝක රණසිංහ මහත්මයා තමයි මම ගැඳගෙන තිබෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. අශෝක මහත්තයා, දැන් ඔබතුමා කිව්වා විශාල වෛරසයක් ඇවිල්ලා මේ රට පිළිගන්නවා කියලා. මේ රට විතරයි මුළු ලෝකෙම හැදිලා යනවා. මුළු ලෝකෙම පිළිගන්න ආකාරයට විශාල වෛරසයක් එනවා කියලා. දැන් ඔබතුමා ওই වෛරසය එන්නේ නැත්තම් මොකද වෙන්නේ කියලා මම ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නේ. අපි ඒකට බහිමු. මොකද්ද ඔබතුමා කියන හැටියට වෛරසය ආවේ නැත්තම් මොකද වෙන්නේ? වෛරස් එක අනිවාර්යෙන් වෙනවා. ඒක යායි කතා කරන දෙයක් නෑ. මේක හොඳට බලලා මම කියන්නේ මම අනිත් එක මම කියන දෙයක් මම විනාශ කරන්නෙත් නෑ. මේ කියන දෙයක් විනාශ කරන්නත් බෑ කාටවත්. ඒ වෛරස් එක එන එක ස්ථිරයි ඒක. දැන් ඔබතුමා කියන හැටියට ඒ වෛරසය එනවම නම් මට කියන්න පුළුවන්ද මේක එන්නේ කොයි වගේ කාලයකදද කියලා? එහෙම කාලයක් කියන්න බෑ. ඒකට හේතුව උදාහරණයක් වශයෙන් මම කියන්නම්. දැන් යම්කිසි වතුර කලයක ලිපක වතුර හැලියක් තිබුවාම ඒකට ගින්දර දානවනේ. ඒක ගින්දර දානකොට ඒ ගින්දර වැටෙන ප්‍රමාණය අනුව තමයි ඒකේ රත් වීම සිදු වෙන්නේ. ගින්දර අඩුවෙන් දැම්මොත් රත් වෙන කාලය වැඩියෙන් දැම්මොත් රත් වෙන කාලය අඩුයි. ඒ වගේ ඒ ගින්දර දාන අනුව තමයි මේක සබාදාම අතයට සිදු වෙන දෙයක් නිසා එතන ඇති වෙන ගැටීම, එතන ඇති වෙන පීඩනතාවය උඩ තමයි මේක වෛරස් එක එන්නේ. ඒක සබාදාම අතයට තියෙන දෙයක්. ඒකින්ද ඒක මට කාලය කොහොමද කියලා කියන්න බෑ. නමුත් ස්ථිර වශයෙන්ම මේ වෛරස් එක එනවා. ඒකට හේතුවක් මම කියන්නම් පස්සේ. දැන් ඔබතුමා කියනවා සිතේ අභ්‍යන්තරය අනුව තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර සිතේ අභ්‍යන්තරය අනුව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් කියලා. ඒතර සිතේ අභ්‍යන්තරය අනුව නම් දැන් ඔබතුමා ওই කියන වෛරසය දැන් පැතිරීගෙන යන එක වලකින්නේ නැත්තම් ක්‍රියාත්මක වෙනවා නම් කොහොමද ඔබතුමා ඒ ගැන හරියටම අපිට ස්ථිර වශයෙන්ම කියන්නේ? ඔයක ස්ථිර වශයෙන්ම මට කියන්න පුළුවන්. නමුත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේක කියන්න ගියොත් මේ දැන් ඉස්සරහදී මම දෙවෙනි දේශන දෙකක් තියෙනවා මට තියන්න. මම ඒක තමයි ඉස්සෙල්ලාම ඉල්ලුවේ මේ දේශනයක් ඉල්ලුවේ මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇමතිතුමාගෙන්. නමුත් එතුමා ප්‍රතික්ෂේප කරානේ. ඒ නිසා මම දෙවෙනි දේශනේ තියෙනකොට මම යම් තාක් දුරට කරුණු ඉදිරිපත් කළා. ඊට පස්සේ මම දැන් එතුමලා මාව ප්‍රතික්ෂේප කරානේ. එතුමලා දන්න හින්දානේ මාව ප්‍රතික්ෂේප කරේ. එතුමලා මහාචාර්යවරුනේ, විද්‍යාඥයෝ ඉන්නෝනේ. දැන් ඔබතුමාලාට තනියම නැතුව ඔබතුමාට තනියම බැරි නම් මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා ඉන්නෝ. මහාචාර්ය ටී.ආර්. ආරියරත්න, මහාචාර්ය උපුල් සොන්නාදර, මහාචාර්ය ඉස්සාඩි රෝසා එතුමන්ලා එක සාකච්ඡා කරලා තීරණය කළා කියන්න මේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. මම ඒක ඒ සිතේ අභ්‍යන්තරයේ කරුණු අවබෝධ කරලා දෙන්නේ නැතුව මම යම් තැනකදී මම නතර කළා. එතුමන්ලාට දෙනවා මම මේක මේ ඔබතුමාලා දැන් විසඳලා දෙන්න කියලා. නමුත් මං ඉස්සර වශයෙන්ම දන්නවා එතුමන්ලාට ඒක කරන්න බෑ කියලා අමාරුයි. ඒක අධ්‍යාපනික දැනුම තියෙන පුද්ගලයින්ට ඒක අමාරුයි. ඒක ආධ්‍යාත්මික දියුණුව ලබපු පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම විය යුතුමයි. මට නම් හැඟෙන හැටියට දැනට ඒක තමයි තත්ත්වය. දැන් ඔබතුමා ඔය කියන ශක්තිය බලෙන් සිත දිනු කරගත් බලය අනුව දැන් ඔබතුමා මීට ඉස්සෙල්ලා එහෙම මේ ඔය සිත දිනු කරගෙන ඒ බලය තුලින් මෙවැනි දේවල් පිළිබඳව ඔබතුමා යම්කිසි දෙයක් මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා තියෙනවද? මෙහෙම සත්‍යයක් ප්‍රකාශ කරලා ඒක සත්‍යයක් වෙලා තියෙනවද? ඔව්, මම ඒ අවස්ථාවන් දෙකක් එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. එකක් රූපවාහිනියකින්, අනිත් එක කොරෝනා වෛරස් එක එන්ට ප්‍රථම මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සෞඛ්‍ය ඇමතිතුමා වෙලා ඉන්න කාලේදී මම අධ්‍යක්ෂක ජෙනරල්තුමාට මම කිව්වා මෙහෙම අනිවාර්යයෙන්ම වෛරස් එකක් එනවා. මේ වෛරස් එකක් නෙවෙයි මම ඒක කිව්වේ විස බීජයක් එනවායි කියලා කිව්වේ. මේක බලලගෙන් පවා අනිවාර්යයෙන්ම බල්ලගෙන් පවා අලුත් රෝග බෝ වෙන්න ගන්නවා කියලා ඉස්සරහට. එතකොට අධ්‍යක්ෂකතුමා කිව්වා ඔව් බල්ලගෙන් මේ ජල බීතිකාව රෝගේ බෝ වෙනවනේ.
එතකොට මම කිව්වා ජල බීතික රෝගය ඉතින් අවුරුදු ලක්ෂ ගානක ඉඳලා බල්ලගෙන් බෝ වෙන රෝගයක් නෙවෙයි. එහෙම රෝග නෙවෙයි. අලුත් රෝග. අලුත් රෝගයක් බෝ වෙන්නේ. ඒ වගේ තමයි මේ වෙන්නේ. ඒක ස්ථිර වශයෙන්ම ඊට පස්සේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ඊට පස්සේ එන්නේ කොරෝනා වෛරස් එක ආවේ. කොයි කාලයකට පස්සේද උට ආවේ වෛරස් එක? සෑහෙන කාලයකට පස්සේනේ ආවේ. ඒතර මම කිව්ව දේ වැරදුනේ නැද්ද? ආවනේ. හැබැයි මම කොරෝනා කියලා කිව්වේ නෑ. මම කිව්වේ බල්ලගෙන් බලලගෙන් පවා අලුත් රෝග බෝ වෙන්න ගන්නවා කියලා මම කිව්වේ. එතකොට විස බීජ ව්‍යාප්ත වෙන එකක් ගැන මම කිව්වේ. එතකොට විස බීජයකින් හෝ වේවා වෛරස් එකකින් වෙන හෝ වේවා කෙරෙන්නේ මනුෂ්‍ය ලෙඩ කරන එකනේ. මනුෂ්‍ය මරණයටපත් වෙන එකනේ සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ ඒක මම සිතේ අභ්‍යන්තරයේ සිදුන ක්‍රියාවලිය දෙස බලලා මම ඒක කිව්වේ. එතකොට ඒක සත්‍ය වුණේ නැද්ද? අනිවාර්යයෙන්ම ආවනේ මේ වුණා. ඊට ප්‍රථම 2012 දෙසැම්බර් 21 ලෝක විනාශයට පත් වෙනවා කියලා මායාවරුන්ගේ දින දර්ශනික සම්බන්ධවම කතාවක් එහෙම කිව්වා නේද ඒ දවස්වල. එතකොට මේ මායාවරුන්ගේ දින දර්ශනික ප්‍රශ්නේ උඩ 2012 දෙසැම්බර් 21 විනාශයට පත් වෙන නිසා පිට රටවල් වල සමහර පැතිවලට සමහර ප්‍රදේශයකට ගොඩාක් ජනතාව එක්රොක් වෙන්න ගත්තා යම් කන්දකට. ඊට පස්සේ ඒකට සිකියුරිටි එකනුත් දාලා ජනතාව නතර කරලා යන්න බැරි වෙන්න. මොකද මේ සෙනඟ වැඩි වෙන නිසා. තවත් සමහරු ලෝහ වලින් කුටි හදාගෙන හදාගත්ත මේ ඒකෙන් බේරිලා ඉන්න. ඒ කාලෙදී ඉතින් කිව්වා තව විද්‍යාඥයෝ කිව්වා මේ ලෝකයට ගෑවි නොගෑවි යන ග්‍රහලෝකයක් සම්බන්ධ විද්‍යාඥයෝ කිව්වා කියලා. ඒ ග්‍රහලෝකයේ වැටුණොත් අනිවාර්යයෙන්ම මේ ජීව ලෝකේ විනාශයට පත් වෙන කතාවක් කිව්වා. ඒකට මේකට ජනතාව අනිවාර්යයෙන්ම බොහොම බයෙන් හිටිය සියලුම දෙනා ලෝකෙම ජනතාව. ඒ වගේම මට ඒ සම්බන්ධව ස්වර්ණවාහිනී නාලිකාවේ මහජන සේවයේ පිණිසයි වැඩසටහන තිබුණේ දෙසැම්බර් 22. 21 තමයි ලෝක විනාශයට පත් වෙනවා කියලා තිබුණේ. නමුත් 22 මට ආරාධනා කරා මේ මහජන සේවයේ පිණිසයි වැඩසටහනට. එතෙන්දි මගෙන් ඇහුවා ඒ නිවේදිකාවක මේ සම්බන්ධව මේ ලෝක විනාශයට පත් වෙන එක ගැන මේ ග්‍රහ ලෝකයක් යනවා ලෝකේ ගෑවි නොගෑවි යන ග්‍රහ ලෝකයක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ? ඒක වැටුනොත් මේ ලෝක විනාශයට පත් වෙනවා කියලා කියනවා නේද කියලා. මම එතකොට කිව්වා නෑ එහෙම ග්‍රහ ලෝක වැටිලා එහෙම ග්‍රහ ලෝකයක් වැටිලා මේ ජීව ලෝකේ විනාශයට පත් වෙන ආකාරයට එවැනි බාල බොළඳ ක්‍රමවේදයකට මේ ජීව ලෝකේ නිර්මාණය වෙලා නැහැ. ඒකින්ද මේ ග්‍රහ ලෝකේ මොනම හේතුකටත් මේ ලෝකෙට වැටෙන්නේ නැහැ කියලා මම ඒක කිව්වා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ග්‍රහ ලෝකයක් වැටුන්නේ නැහැ නේ. නමුත් හැමෝම තීරණය කරලා දැන් මෙහි හිටපු චන්දන ජයරත්න මහත්මයා මහාචාර්ය එතුමා ඉඳන් කිව්වා ලෝක ඒ ග්‍රහ ලෝකේ වැටුනොත් මීටර 800ක් උඩට දූවිලෙන් ලෝකෙම වැහෙනවා කියලා. එතකොට යම්කිසි සත්වෙක් හෝ බේරිලා හිටියොත් ඒ සත්වෙනුත් අනිවාර්යයෙන්ම විනාශයට පත් වෙනවා කියලා කිව්වා. මොකද හිරුවලිය වැටෙන්නේ නැති හින්දා ලෝකෙට. පතිත වෙන්නේ නැති හින්දා. ඒකින්ද මේ ජනතාව ගොඩාක් බයෙන් හිටියේ මේ සම්බන්ධව. සීල දෙනාම කිව්වේ විද්‍යාඥයෝ හැම කෙනෙක්ම කිව්වේ මේ ලෝකෙ විනාශයට පත් වෙනවා කියන කතාව තමයි. නමුත් මම කිව්වේ අනිවාර්යයෙන්ම වැටෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා කියනනේ නූතන විද්‍යාව විද්‍යානුකූල නැහැ කියලා. එහෙමනම් විද්‍යානුකූල නොවේ නම් විද්‍යාව කියන්නේ මොකක්ද එතකොට? ඔව් විද්‍යාව කියලා කියන්නේ යම්කිසි මිනිසෙක් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය විද්‍යානුකූල නැහැ. වගකීමෙන් මම කියන්නේ. සියලුම විද්‍යාඥයින්ට කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය විද්‍යානුකූල වන්නේ අජීවී වස්තුන් සඳහා පමණයි. භෞතික වස්තුන් සඳහා පමණයි. ඒකයි මම මුලින් කිව්වේ රූපය දක්වාම විද්‍යානුකූලයි කියලා නූතන විද්‍යාව. නමුත් සිතත් එක්ක සංසන්දනය කරනකොට ඒ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව සහගත වෙනවා කියලා. එහෙමනම් විද්‍යාව කියලා කියන්නේ යම්කිසි පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය නොවේ. එහෙනම් විද්‍යාව කියලා කියන්නේ යම්කිසි මිනිසෙක් විසින් ඕනෑම ගණයේ පරීක්ෂණයක් සිදු කරයිද ඒ පරීක්ෂණය සිදු කරමින් සිටින මිනිසයාගේ ඒ අවස්ථාවේදී සිතේ අභ්‍යන්තරයේ මොන වගේ ක්‍රියාවලියක්ද සිදු වෙන්නේ කියලා සෙවීමයි විද්‍යාව කියලා කියන්නේ. ඔබතුමා කියනෝනේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය විද්‍යානුකූල නෙවෙයි කියලා. එහෙනම් විද්‍යානුකූල නෙවෙයි නම් විද්‍යානුකූලව පරීක්ෂණය නිගමනය නිරීක්ෂණයක් පිළිබඳව තීරණයක් ගන්න නම් අය ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒතකොට පරීක්ෂණයක් කරන්නේ නැතුව
කොහොමද මේක විද්‍යානුකූලව පරීක්ෂණ නොකර තීන්දුවක් ගන්නෙ? අපි ඊළඟ වැඩසටහනේදී බලමු කොහොමද මේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කරන්නේ කොහොමද කියලා.